ආයුබෝවන් එකතු වෙලා ඉන්න SW Gadgets සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ නිවසේදී බල ශක්තිය ඉතිරි කර ගැනීමට සහ ඔබේ විදුලි ඉල්පත අඩු කර ගැනීමට ඵලදායී ක්‍රම කිහිපයක් පිළිබඳව තමයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. මුලින්ම කියනවා අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. නිවසේදී විදුලි ශක්තිය ඉතිරි කර ගැනීමට ඵලදායී ක්‍රම ගවේෂණය කිරීමට පෙර උඩා වෙනස්කම් පවා විශාල වෙනසක් ඇති කළ හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ඔබ විදුලිය භාවිතා කරන ආකාරය සහ කවදාද යන්න පිළිබඳව සැලකිලිමත් වීමෙන් ඔබේ බලශක්ති පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු කරගර මාසික විදුලි බිල්පත අඩු කළගත හැකිය. මෙම සරල නමුත් ඵලදායී උපාය මාර්ග ඔබ නිවසේදී විදුලි ශක්තිය ඉතිරි කර ගැනීමට උපකාරී වන අතර ඔබේ නිවසේ වඩාත් බලශක්ති කාර්යක්ෂම හා පරිසර හිතකාමී භාවයක් ඇති කරයි. නිවසේදී විදුලි ශක්තිය ඉතිරි කර ගැනීමට අති සරලම සහ වඩාත් ලාභදායී ක්‍රමය වන්නේ තාප්ත දීප්ත සහ හැලජන් ආලෝක බල්බ LED බල්බ සමග ප්‍රතිස්ථාපනය කිරීමයි. LED බල්බ සාම්ප්‍රදායික බල්බ වලට වඩා 80%ක දක්වා අඩු ශක්තියක් භාවිතා කරන අතර බොහෝ කාලයක් පවතී. මෙම කුඩා වෙනස ඔබේ විදුලි බිල්පලට විශාල බලපෑමක් ඇති කළ හැකිය. භාවිතයේ නොමැති උපාංග පේනුවෙන් ඉවත් කරන්න. බොහෝ ගෘහ විදුලි උපකරණ ක්‍රියා විරහිත කර තිබියදී විදුලිය පාරිභෝජනය කරයි. මෙය ස්ටෑන්ඩ් බයි බල පාරිභෝජනයක් ලෙස හැඳින්වෙයි. මෙම ස්ටෑන්ඩ් බයි බල ශක්ති භාවිතය මුළු විදුලි බිලෙන් 10% දක්වා විය හැකිය. ඔබට මේ උපාංග අවශ්‍ය නොවන විට ඒවා විසන්ධි කිරීමට වග බලා ගන්න. නැතහොත් එකවර උපාංග කිහිපයක් විදුලිය විසන්ධි කිරිය හැකි ආකාරයේ සක්‍රිය අක්‍රිය ස්විච් භාවිතා කරන්න. බල ශක්ති කාර්යක්ෂම උපකරණ භාවිතා කරන්න. ඔබේ උපකරණ වැඩි දියුණු කිරීම සඳහා සලකා බලන්නේ නම් බල ශක්ති කාර්යක්ෂම මාදිලි තෝරා ගන්න. ඔබේ රටේ එනර්ජි ස්ටාර් ලේබලයේ ඇති හෝ ඊට සමාන එකක් සොයන්න. මන්ද මෙම උපකරණ අඩු ශක්තියක් පාරිභෝජනය කිරීමට සහ දිගු කාලීනව ඔබේ විදුලි බිල පිරිවැය අඩු කිරීමට නිර්මාණය කර ඇත. ඉහළ බල ශක්ති කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීම සහිත ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ වැනි උපකරණ ඔබේ සමස්ත පරිභෝජනයෙන් සැලකිය යුතු වෙනසක් කළ හැකිය. දිවා කාලයේදී ස්වාභාවික ආලෝකය භාවිතා කර තිර රෙදි වසා දමන්න. කෘත්‍රිම ආලෝකකරණයේ අවශ්‍යතාවය අඩු කිරීම සඳහා ස්වාභාවික ආලෝකයෙන් ප්‍රයෝජනය ගැනීම සඳහා නිවසේ විදුලි ශක්තිය ඉතිරි කරගන්න. දිවා කාලයේදී තිර රෙදි විවෘත කර හිරු එළිය ඔබේ නිවසට ආලෝකමත් කිරීමට ඉඩ දෙන්න. ඊට අමතරව ශීත ඍතුවේදී රාත්‍රී කාලයේදී තිර රෙදි වැසීමෙන් ඇතුළත තාපය රඳවා ගැනීමට උපකාරී වන අතර උණුසුම අවශ්‍යතාවය අඩු කරයි. උපකරණ හොඳින් නඩත්තු කර තබා ගන්න. නිසිලෙස ක්‍රියා නොකරන උපකරණයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ශක්තියක් පාරිභෝජනය කළ හැකිය. ඔබේ උපකරණ කාර්යක්ෂමතාව හා ක්‍රියාත්මක වන බව සහතික කිරීමට සඳහා වායු සමීකරණ, පෙරහන් නො ශීතකරණ දඟර පිරිසිදු කිරීම සඳහා නිතිපතා නඩත්තු කටයුතු සිදු කරන්න. දුර්වල ලෙස නඩත්තු කරන උපකරණයක් වැඩි ශක්තියක් පාරිභෝජනය කරන අතර ඒ ආයු කාලය කෙටි වී හැකිය. පැරණි උපකරණ ප්‍රතිස්ථාපනය කරන්න. පැරණි උපකරණවල නව මාදිලි වඩා කාර්යක්ෂමතාවය අඩු වන අතර වැඩි ශක්තියක් පරිභෝජනය කරයි. ඒවා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මූලික ආයෝජනය ඉහළ විය හැකි නමුත් කාලයක් සමග ඔබේ විදුලි බිල්පතවල සැලකිය යුතු ඉතිරියක් ඔබට පෙනෙනු ඇත. ඔබේ උපකරණ ඒවායේ ආයු කාලය අවසන් වීමට ආසන්න නම් නිවසේ විදුලි ශක්තිය සංරක්ෂණය කිරීම සඳහා වඩාත් කාර්යක්ෂම අනුවාදයක් සඳහා ආයෝජනය කිරීමට සලකා බලන්න. සූර්ය ශක්තියෙන් ප්‍රයෝජනය ගන්න. ඔබට ඉඩකඩ සහ සම්පත් තිබේ නම් සූර්ය පැල්ල සඳහා ආයෝජනය කිරීම දිගු කාලීන නිවසේ විදුලි ශක්තිය ඉතිරි කර ගැනීමේ විශිෂ්ට ක්‍රමයක් විය හැක. මූලික ප්‍රතිස්ථාපන පිරිවැය ඉහළ ගිය හැකි වුවද සූර්ය පැල්ල ඔබේම විදුලිය ජනනය කිරීම සඳහා ඉඩ සලසයි. ඔබේ විදුලි බිල්පත් විශාල ලෙස අඩු කර පාරිසරික තිරසරභාවයට දායක විය හැක. ප්‍රධාන වෙනස්කම් නොකර නිවසේදී විදුලි ශක්තිය ඉතිරි කර ගැනීම බොහෝ ක්‍රම තිබේ.
උපකරණ භාවිතය ප්‍රශස්ත කිරීම, LED බල්බ වෙත මාරු වීම හෝ ස්මාර්ට් තාප ස්ථාපනය භාවිතා කිරීම වැන්න සරල ක්‍රියාමාර්ග මගින් ඔබේ බලශක්ති පාරිභෝජනය සැලකිය ලෙස අඩු කළ හැකිය. මතක තබා ගන්න, නිවසේ විදුලි ශක්තිය ඉතිරි කරන්නේ කෙසේද යන්න ඔබට මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන අතර ඔබේ පාරිසරික බලපෑම් අඩු කිරීමට උපකාරී වේ. හොඳයි, අද අප සාකච්ඡා කරේ නිවසේ බලශක්තිය ඉතිරි කර ගැනීමට සහ ඔබේ විදුලි විල්පත් අඩු කර ගැනීමට ඵලදායී ක්‍රම කිහිපයක් පිළිබඳව තමයි සාකච්ඡා කරේ. අපටත් මේ වීඩියෝ එක සම්බන්ධව කිසියම් ගැටලුවක් හෝ අදහසක් ඇත්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.